පැල්වත නිෂ්පාදන උපයෝගී කරගෙන කොහොමද රසවත් ගී චිකන් එකක් හදන්නේ කියලා අද අපි කියලා දෙන්න සූදානම්. ඉතින් සුපුරුදු විදිහට අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ සූපවේදී රංජන් කරුණානායක. ඔව් දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ගී චිකන් එක හදන විදිය. මුලින්ම අපි කුකුල් මස් ග්‍රෑම් 500කුත් පැල්වත කර්ඩ් ග්‍රෑම් 100කුත් පැල්වත ගී ග්‍රෑම් 50කුත් ලුණු ග්‍රෑම් 50කුත් ටැමරින් ග්‍රෑම් 10කුත් ගම්බිරි ස්වල්පයක් කහකුඩු ස්වල්පයක් සූදුරු මාදුරු ස්වල්පයක් ඒ වගේම සීනි ස්වල්පයක් කොත්තමල්ලි ලුණු කුරුඳුපඩු ස්වල්පයක් හකුරු ස්වල්පයක් ලයිම් ජූස් ස්වල්පයක් සහ ඉඟුරු ස්වල්පයක්. දැන් මුලින්ම අපි චිකන් එක කපා ගමු. දැන් අපි කොත්තමල්ලි ස්වල්පයක් කොත්තමල්ලි සූදුරු ස්වල්පයක් මම මේ ස්වල්පයක් කියන්නේ ඔබට කැමති විදියකට මේක අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න පුළුවන් ඔබේ රසය අනුව. කුකුල් මස් 500ට අපිට පුළුවන් ඒ සියල්ලම ග්‍රෑම් 5 වගේ ගාණක් පාවිච්චියට ගන්න. දැන් අපි මුලින්ම කරන්නේ සූදුරු මාදුරු සහ කොත්තමල්ලි ටික රෝස් කරගන්නවා. දැන් හොඳ සුවඳක් එනවා. දැන් මේක වැඩි කරගන්න නැතුව අපි දැන් මේක පවුඩර් කරගන්නවා. ඒ පවුඩර් කරගත්ත එක තමයි දැන් මේ තියෙන්නේ. හරි. දැන් අපි කොහොමද චිකන් එක සීසන් කරන්න කියලා බලමු. මුලින්ම අපි කර්ඩ් එක මේකට එකතු කරගන්නවා. කහකුඩු ලුණු දැන් මේක හොඳට අපි කලවම් කරනවා. කලවම් කරලා අපි මේක පැය භාගයක් විතර හොඳට සීසන් වෙන්න තියෙනවා. හොඳයි. ඉතින් ඔන්න කියන අමුද්‍රව්‍ය ටික එකතු කරලා අපි චිකන් ටික සීසන් වෙන තියලා තියෙන්නේ. ඔව් දැන් අපි ඉස්සෙල්ලාම ලුණු ටික හීනියට කපා ගන්නවා. කපාගෙන පැත්තකින් තියා ගන්නවා. ඒත් එක්කම ජින්ජර් ටික හොඳින් තලා ගන්නවා. දැන් අපි මේක කුක් කරගමු. කුක් කරගන්න අපි පැල්වත්ත ගී එකට එකතු කරගන්නවා. ඔව් දැන් අපි පැල්වත්ත ගී එක හොඳට රත් කරගන්නවා. මේ අඩු ගින්දරේ දැන් අපි මේකට චිකන් ටික මේකේ තියෙන කර්ඩ්ස් ටික ඔක්කොම චිකන් එකට දාලා අපි කුක් කරගන්නවා. අපි තනිකර මේක කුක් කරන්නේ කර්ඩ් වලින්. හදනවා නම් මේකට ගොඩාක් සුදුසුයි මැටි හට්ටියක්. මේ හදාගත්ත චිකන් එක උඩට අපි අනියන් ටික දාලා අපි අර චොප් තලාගත්ත ඉඟුරු ටිකත් මේකට එකතු කරනවා. එකතු කරලා අපි මේක වහලා විනාඩි 10ක් විතර තියෙනවා. දැන් අපි මේ කුක් කරගත්ත චිකන් එකට අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරගමු. දැන් මුලින්ම අපි කොත්තමල්ලි සූදුරු මාදුරු ටික බෙදගත්තා. අපි දැන් ඒකෙන් ස්වල්පයක් මේකට එකතු කරගන්න. අපි සියඹලා ජූස් ටිකක් ලෑස්ති කරගත්තා. අපි ඒකත් මේකට එකතු කරගන්න. හැම වෙලාවෙම ටිකෙන් ටිකට දැන් අපි මේක හැම වෙලාවෙම ඇඳ ගහ ගන්න ඕනේ. නැත්නම් මේක අඩි අල්ලන්න පුළුවන්. රෙඩි කරගත්ත දෙහියුස මේස හැඳි ටීස්පූන් 2ක් මේකට එකතු කරගන්න. ගම්බිරිස් තේ හැන්දක් කුරුඳු පවුඩර් තේ හැඳි කාලක් අපි අර ග්‍රේට් කරගත්ත හකුරු ස්වල්පයක් සීනි ස්වල්පයක්
දැන් අපි මේක හරිය හරි ඉවරයි. දැන් අපි මේක ප්ලේට් එකකට දාලා පිළිගන්නවන්නයි තියෙන්නේ. ඉතින් ඔන්න මේ විදිහට තමයි අපි ඉන්දියන් ස්ටයිල් එකට ගී චිකන් කරි එක හදාගත්තේ. පැල්වත්ත නිෂ්පාදන පාවිච්චි කරලා.